චෙන්නයි රජවරු දනගැස්සූ රාජස්ථාන් රෝයලය තරග හැත්තෑවකින් සමන්විත 2026 IPL තරඟාවලියේ තුවැනි තරගය අද චෙන්නයි සුපර් කිංස් සහ රාජස්ථාන් රෝයලය අතර ගුවාහටි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. කාසේ වාසි හිමි කරගත් රාජස්ථාන් රෝයල් නායකයා ප්‍රථමයෙන් පන්දු යැවීම තෝරාගත්තා. ලද ආරාධනයෙන් චෙන්නයි සුපර් කිංස් කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 4ක් අවසානයේදී සියලු දෙනාම දැවී රැස් කරගත්තේ ලකුණු 127ක් පමණයි. ලකුණු 128ක අභියෝගාත්මක නොවූ ඉලක්කයක් හබා ගිය රාජස්ථාන් රෝයල් කණ්ඩායම කඩලු දෙකක් දැවී පන්දුවාර 12යි පන්දු 1ක් අවසානයේ ලකුණු 128ක් ලබාගෙන තරගය ජය ගනු ලැබුවා. ඒ අනුව රාජස්ථාන් රෝයලය සහ චෙන්නයි සුපර් කිංස් කණ්ඩායම අතර තරගයෙන් විශිෂ්ට ජයක් ලබා ගැනීමට රාජස්ථාන් රෝයලයට හැකියාව ලැබුණා.